අත්සුයි කියන ඊකේයෝෂිය අපිට මේ වෙලාවේ රස්නේ නැහැ. දැන් මේ මොහොතේ වර්තමාන කාල නැත ස්වරූපයෙන් තියෙනවා නම් මේ විශේෂණ පදයේ ඊකේයෝෂියේ අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරලා අපි මේකට එකතු කරනවා කුණයි. කුණයි. ඊකේයෝෂි එකක් වර්තමාන කාල නැත ස්වරූපේ. මෙන්න මේ වෙලාවේ සීතල නැහැ. රස්නේ නැහැ කියලා කියන්නේ අපි ඊකේයෝෂි අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරලා අපි ඒකට එකතු කරනවා කුණයි. නැත්නම් කුණයි දෙස්. අත්සු කුණයි. අත්සුයි රස්නේ අත්සු කුණයි රස්නේ නෑ. අත්සුයි අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරා ඒකට එකතු කරනවා කුණයි. කුණයි කුණයි දෙස්. අත්සු කුණයි රස්නේ නෑ. එහෙනම් සමුයි සීතලයි. සමුයි සීතලයි. සීතල නෑ. සමුයි කියන ඊකේයෝෂියේ අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරලා ඒකට එකතු කරනවා කුණයි. සමු කුණයි දෙස්. සමු කුණයි දෙස්. එහෙනම් යසුයි යසුයි ලාභයි. යසුයි ලාභයි. ලාභ නැහැ. මේ වෙලාව වර්තමාන කාල නැත ස්වරූපේ. යසුයි කියන්නේ ලාභයි. ලාභ නැහැ. යසු ඊකේයෝෂියේ ඊ අක්ෂරය අයින් කරනවා. අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරනවා. ඒකට කුණයි එකතු කරනවා. යසු කුණයි දෙස්. යසු කුණයි දෙස්. තකයි උසයි. නැත්තම් මිල වැඩි. ගොඩාක් මිල වැඩි. තකයි. තකයි. අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරා මිල වැඩි නැත්තම් තක කුණයි. තක කුණයි. තක කුණයි. රසයි ඔයිෂි. ඔයිෂි රසයි. රස නැහැ. මේ කෑමක රස නැහැ. ඔයිෂි කුණයි. අවසානයේ තියෙන ඊ අකුර අයින් කරා ඒකට කුණයි එකතු කරා. එහෙනම් වර්තමාන කාල නැත ස්වරූපයෙන් ඊකේයෝෂි එකක් තියෙනවා නම් ඊකේයෝෂියේ අවසානයේ තියෙන ඊ අක්ෂරය අයින් කරලා අපි ඒකට එකතු කරනවා කුණයි දෙස්. කුණයි දෙස්. අත්සු කුණයි. අත්සු කුණයි. රස්නේ නැහැ. සමු කුණයි. සමු කුණයි. සීතල නැහැ. ඔයිෂි කුණයි. රස නැහැ. ඔයිෂි කුණයි. ඔයිෂි කුණයි. රස නැහැ. යසු කුණයි. ලාභ නැහැ. යසු කුණයි.